හයි ඉතිං මාලක තුලාන සෝල් of වැල්ඩ YouTube චාල් ඇත් එක්ක ඉතින් මගේ නම ඩිලාම් තනිතු ම වැඩකාන සෙල නිස්ටිල් කෝපරේෂන් එක කියන ළම සංස්ථාවානේ මෙදීමට පහුගි දවස්ටික වලට ලෝ විඩිය එක කරගෙනන්න බැරි වුණා හේතු තමයි මම්මගේ එඩිකේෂනල් සයිට්ගේ එක්සම් වගේකට සහ චොප් එකත් එක්ක පොඩි බිසිවීම සිද්ධ වනා ඉතින් ඒක ඉති තමයි ඒක ප්‍රශ්න නිසාතමටවාලට ලෝන් වීඩිය එකක් කරගෙනන්න බැරි වුණේ ඉතින් මගේ කොහොමන ෂෝට් වීඩියෝස් මං ගොඩක් දැම්මයි ඒක තිම කියලතන්න කොම ස්ටික් වැල්ලින්න කරන්න කියලා සහ ගැප්පල් ඩින්නක් කරන්න සහ කොමද ක්‍රයින්්ඩේ අපි තලයක් මාරු කරන්නේ කිය එකක් නැතුව කියලා ඉතිවාට පුළුවන් ඒ වීඩියෝසුත් බලන්න තිමගේ ප්‍රධාන අරමුණු තමයි YouTube එකට වීඩියෝ දාන්න ප්‍රසිද්ධවීම ගොරත් එකකිසිම දෙයකරනෙේ මට ඕනේ ඔයාලට බල්ඩස්ල වශයෙන් වාට ප්‍රොෆෙෂනල් කොල්ටස් වලින් යම් කිසිදක් උගන්නන්න ඉතිය නිසා තමයි මගේ වීඩියෝස් මම දාන්න ගොඩම්ම උත්සාහ කරන්න මේ විදියට ඉදි අපි දැන් කතා කරමු කොහොමද වන්න පැල්ඩිමක් දෝෂ රහිතව හරියටම වැල්ඩිං කරන්න කියලා ඉතිං ඒක තම මට අද උගන්නන්න ඕනේ ඉතිං ඒක උගන්නන්න කලින් අපි බලන්න ඕනේ වැල්ඩින් දෝෂ පිළිබඳ ඒ වැල්ඩින් දෝෂ ගැන කතා කරන්නත් කලින් අපි පොලින්ම කතා කරන්න ඕනේ මේ ලංකා විදි ගොඩක්ම වැල්ඩස්ලට වෙන්නේ වන්න වැල්ඩිං කරන්න අපිගෙන වන්න වැල්ඩිමක් කියලගෙන මේ සමතල ඉරියව්වකින් එකනවාගේ චොබ් එක සමතල ඉරියව්වකින් වාට පාසන්න සිදියනම් අපි එක නම් කරන්න වන්න පැල්ඩිමක් කියලා කාටහට ප්‍රශ්නයක් තින නම් මේ එක්පකුරෙන් කියවෙන මගත කියලා ඒ කියන්නේ ෆිලට වැල්ඩි ෆිලට වැල්ඩින් කියලා ගැන පිරවූ වැල්ඩිම ඉතිං ඕක තමයි ඔය වන්න වැල්ඩින් කියල කැනෙති සමතල ඉරියව් ඉතිං ඕකෙදී දැන් ගොඩක්ම අපේ වැල්ඩස්ලට වැල්ඩින් කරන්න මේ ඒ හැටයි දහතුනීම ඇත E6013 කියන මයිස්ටීල් රෝඩ් එක භාවිතා කරලා ඉතින් මත් ඒකම භාවිතා කළතා මේ වගේ වන්න පැල්ඩින්න කරන්නේ ඉතිං ඕකෙති මට මත්තුවෙච්ච ගැටලු සහ ඕකෙති වල්ට දෙන්න ඕන දැනුම තමයි ම මේ වීඩියෝකින් අරගෙනන්න උත්සාහ කරන්නේ ඇතරම අපි මේ වැල්ඩින්නක් කරද්දී අපේ ජොබ්බයකට හානියක් වෙන්න නැතුව වැල්ඩින්න එකෙත් ශක්තිතාවසක් පොලිටස් වැඩි වෙන විදිහයට තම අපි වැල්ඩිමක් කරන්න ඕනේ ඉතින් ඒ වැල්ඩිමක් කරද්දී ඇතරම ගෙන අපි වැල්ඩින් දෝෂ පිළිබඳ අපි අඳුරගෙන ඉන්නවන එක අප යම්කිසි ධර්මත් තියන්න මේ වැල්ඩින් දෝෂ පිළිබඳ ඉතිං වැල්ඩින් දෝෂ කියලා කියන්නේ වා වැල්ඩිමක් කරද්දී ඒකේ පොලිටස් අඩුතාවයක් තමයි අපි ගැන්න වැල්ඩින් දෝෂයක් කියලා ඉතිං අපි වැල්ඩින් දෝෂ සාමාන්‍ය අපිට මෙන්න මේ විදිර උදාහරණ වලින් දක්වන්න පුළයි පලන එක තමයි මේ වැල්ඩින් ස්පැටර්ස් කියල කියන්න ඒ වැල්ඩි ස්පැටර්ස් කියන එක ගොඩක් කලාට එන්න වගේ ආක් ලෙන්ත් එක ගැන්නේ එමනතා ගැප් එක ඒ ගන්නවාගේ වැල්ඩින් කූර සහ වගේ ලෝහෙවා පාසන්න ගන්න ලෝහයත් අතර තියෙන ගැප් එක අඩුවීමකින් හෝ එමනත්තම් වැඩිවීමකින් ගොඩක් කලාට වැඩිවීමකින් අඩුවීමකින් නම් වෙන්න නෑ ගොඩක් කලාට වැඩිවීමකින් ඔයාල්ලට ගොඩක් කලාට ස්පැටස් ඒ කියන්නේ ඒ පුංචි පොඩිපටි ස්පැටස් මෙම වගේ ජොබ් එක පුරා පතිරෙන පුලා තොට ඒවා ගිල්ලා හයි වෙන ඒ හිට්ටකත් එක්ක ඒක වාගේ ජොබ් එකට ගොඩක් ලොකු හානිය සිද්ධ කරන්න හරිද ඒකන්නේ වගේ ජොබ් එක තින පිරිසිදු පාවට ඒවගේ මගේ ජොබ් තින කොලිටියකට ගොඩක් ලොකු හානියක් ඇති කරන මේ ස්පැටස් එදර අපි අනිවාර්යෙන්ම වැල්ඩිමක් කරන්නකොට මේ අපි ගන්න රොඩ්ඩගේ සහ මැටීරියල් එක අතර තියෙන ගැප් එක ගැන ගොඩක් කලාට අපි අවධානය යොම් කරන්න ඕනේ අනිත්තේ තමයි ට්‍රවලිං ස්පීඩ් ඉතිං අපි ට්‍රවලෙන් ස්පීඩ් එක අපේ වැඩි වුණොත් එහෙම සාමාන්‍යයෙන් අපිට වැල්ඩින්නගේ තින වේවගේමනත වැල්ඩින්න එක තින හැඩය හරිකට ගන්න බැහැ ඉතිං ඕකත් ගොඩක් කලාට දෝෂයක්ෙන මොකද අපි වැල්ඩින්නක් ගහනකොට අපි ලස්සනට ඒක පිළිවෙලකට ගහන්නුවේ එන යම් කිසි හෙයිට් එක අත්තියාගෙන ඉට පස්සේ යම් කිසි පලලකින් යම් කිසි උසකින් සහ හරි වේවහකින් එන්න ඕනි ක්‍රමාණුකෝල අපි අතගෙනයන්න නට ඒක තමයි ට්‍රවලින් ස්පීඩ් එක සහ ට්‍රවලින් වේව් කරන ස්ටයිල් එක ඉරියවගේ ගොඩක් කලට ස්ටයිල් තියන ති අපි ගැනත් අපි පොඩි මවට යම් කිසි පොඩි අයිඩියකත් දෙන්නගේ වැල්ඩිං කරන ස්ටයිල් එක් ගැන ඉතින් යම් කිසි කෙනෙකට පුලා මෙම රවමට අරගෙන එන්න එම නැත්නම් වැල්ඩිං කූර එමනත යම් කිසි කෙනෙකට පුලා මෙම තනිකරම කෙලින් අරගෙන එන්න වැල්ඩිං කූර එමනත්තාම් එමනත්තන් තවත් අයට පුළුවන් වැල්ඩින්න රන්න එක මේ විදිර අරගෙන එන්න කූරේ ඉතිං
ඔය විදිර අපිට වැල්ලින් ස්ටයිල්ස් තියෙනවා ගෙනියන ගැන්නේ ට්‍රවල් කන්න ස්ටයිල්ස් ඉතිං වාඩ ඔන මොන විදිිය භාවිතා කරත් වැල්ඩිමක් කරගන්න පුළුවන් හැබැයි මම කියන්නේ ගොඩක් කලාට වේව් කරන එක තමයි ගොඩක් හොඳ එනට සමහර තැන්වලදි වේව් කරන එකත් ඒතරම්ම හොඳ නැහැ තේරනාද එහ ප්‍රශ්නකුත් තියෙනවා ඒක වාගේ කරන ජොබ් එකේසා ජොබ් එකගේ විදි අනුව ඒක ඩිපෙන්ඩෙනවා කොහොමොනතවා පූර මෙහම නිකන් නෝමල් ඇදගෙන නවන වල ට්‍රවලින් ස්පීඩ් එක කියන එක ගොඩක් වැදගත් හරිද මොකදව ට්‍රවලින් ස්පීඩ් එක වගේ අඩු නොත් වාට ඕවල් ඇපෙන්න්න පුළුව ඕවල් ඇ් කියල කියන්නේ ෆිලට් එක ගොඩක් වැඩි වෙන්න පුළුවන් තෙරවාගේ රන්න එක සාමනින් ගොඩක් උසකට හැදෙන එහෙම උනාම වට ග්‍රයින්ඩ කරන්න අමාරුයි එයාගේම ඒක හරි ලස්සනක් නැහැ මොකද හරියට පැතිර යන්නේ නැහැ ඒවගේ ප්‍රශ්න තියෙන ඇති ඒ නිසා අපි ඒවගේ කූරහෙම ඇදගෙන එනකොට අනිවානම ට්‍රවලින් ස්පීට් එක කියන එක ගොඩක් අතිශය වැදගත්තය ඉතිං අනිත තමගේ ට්‍රලින් ස්පීට් එක වේක බැඩියුණොත් එහෙම ඔයාලට අර හරියට ඒක ඒකාරීව ගේන්න බැහැ අනිත්තක තමයි සමානත්තැන්වල පිලට් එක ගොඩක්ම ඉස්සිලා තින සමානතැන්ගලෝම පාත්තලා තියෙන තුර හරිට බැතින්නේ නැහැ වායු බුබුල ඇතිවෙන අන්නේගේ ගොඩක් ප්‍රශ්නයන මේ ට්‍රවලින් ස්පීට් එක වැඩි වුණොත් එහෙම ඒක නිසා අපි යම් කිසි ගානකට ඒ කරන්ට එකට අශ්‍ය වෙන විදිර ට්‍රවලින් ස්පේට අපි අත හදාගන්න ඕන අපි අතින් වැල්ඩිමක් කන්නකොට ඉතිං අනිත් වැල්ලින් දෝෂය තමයි අන්ඩකට් ඉති අන්ඩකට් කියලා කියන්නේ වගේ ජොබ් එකට ගොඩල් ලබු හනයක් සිදුගන්න තවත් වැල්ඩින් දෝෂයක් ඉතිං ඒකෙතිය වගේ හදිස්සේවත් අන්ඩ කට්ටයක් ඇතිවුණොත් එහෙම වගේ මැටිරිල්ල එක මෙහෙම සමතලා විදිරනම් තියන්නේ මේක මෙහෙම එබෙනම් එකන්නේ මෙහෙම හැරෙනවා ඒ හේතුව තමයි ඒකට හේතුව තමයි අනිවාර්යම කරන්ට එක චෙක් කරන්න ඕනේ ඒගැනේ මැටීරියල් එක ගැනවාට යම්කිසි අවබෝධයක් තියෙන්න්න ඕනේ ඒ වගේම වා ඒ ගෙනියන ස්ටයිල් එකත් එක්කසා ට්‍රවලින් ස්පීට් එකත් එක්ක වාට නිසිලෙස කරන්ට එක ඇජස්මටක් කරගන්න පුළුවන්න්න ඕනේ ඇජස්මට එක යම් කිසි දෝෂයක් වුණහම තමයි ගොඩක් කලාට අන්ඩ කට්ටයක් ඇතිවෙන්නේ ඉරි අනිත් වැල්ඩින් දෝෂ තමයි ඕලැප් කියලගෙන හෝලැප් කියන්න අන්ඩ කට්ට එක අනිත් එක ඒගත් ප්‍රතිවිරුද්ධ පැත්ත ඉරි ඕකෙදී වගේ කනන්ට එක අඩුයි නං සහ මේ කූර හරියට දියවෙන්න නෑ එකන්නේ වගේ මවුලෝහයත් එක් එකතු වෙන්න නෑ නිකම්ම කූර දිය වෙලා ඕවලැප්හෙකින් වැල්ලිමක් වතිනකරතා පියන්න ඕවලැප් වැල්ලිමක් සිදුවලා කියලා ඉතින් ඒකත් ඇත්තරම කියනම් වැල්ඩින් දෝෂය අනිද්දේ තමයි වැල්ඩින් දෝෂයන අපි කතා කරදදි පෙන්ට්‍රේෂන් පෙන්ට්‍රේෂන් කියන එක වන්න ෆැල්ඩින්න එකෙද මේ මම මේ කරන එකෙති පෙන්ට්‍රේෂන් කියන එක ලොකෝට වැදගත් වෙන්නේ නැහැ ඒනට පෙන්ට්‍රේෂන් කියන එකත් ගොඩක් වැදගත් ඉතිං ඒකත් අපි හොඳ වැල්ඩින්න එක තියෙන්නවා ඉතින් අනිත්‍යය තමයි අපේ වැල්ඩින්න එක වේව් එක හරි ලස්සනට තියෙන්න්න ඕනේ ඒගැන පිරිසිදුවේ වගේ මා කරන ජොබ් එක පිරිසිදු භාවය සහ කොලිටස් අනිවාරෙන් මේ විදිරම තියෙන් ඕනේ අපි ගෙන වැල්ඩින්න එක ශක්තිතාව හරිද ස්ට්‍රේන්ත එක ස්ට්‍රේන්ත එක අනිපාරෙන්ම තියෙන්ඩුව මොකද වගේ වැල්ඩින්න එක කොච්චර ලස්සන්න කොච්චර පිළිවෙලකට ගැවත් ඒක ස්ට්‍රේන්ත එක නැත්තං ඒ කිසිම වැල්ඩින්නේකින් වැඩන්න මොකද අපි වැල්ඩින්නකින් බලාපොරොත්තු වෙන්නේ අන්තිම දේ තමයි ස්ට්‍රේන්ත එක ඉරි ස්ට්‍රේන්ත එක කියන එක ගොඩක් වැදග වගේ වැල්ඩින්න පුපුරන්න බෑ තවර ඒකත් වැල්ඩි දෝෂා හරිදවාගේ වැල්ඩිමත් පුපුරණෝ කියලා කියන්නේ දරන්න ඇති අරඒකට ගොඩක් පරක් තුනයි පස්සේ ඉදි තලනවා ඒක තමයි වැල්ඩි පිපිරීමක් කියලා ගැනති වැල්ඩින් පිපිරීමකද ඔය දෝෂ කියන දේවල් වැදගත්වෙනවා ඒ දෝෂ මගහරවාගෙන අපි හරිවිදිර වැල්ඩින් කරන්න ඕන ති අපි ප්‍රොෆෙෂනල්ස අපි ප්‍රොෆෙෂනල් වැල්ඩස් විදියට අපි ටෙක්නික් හැමදම පුරුදුවෙන්න ඕනේ සහ ඒ වැල්ඩින් දෝෂ ගැන යම්කිසි අවබෝධයක් අපිට තියෙන්ටනි තියෙනනිස තමයි ම මේ විඩියකින් වාට වැල්ඩින් දෝෂ ගැනත් විස්තරයක් කර යන්න නිසයි ඉතිං මං ඒ වැල්ඩින් දෝෂ පිළිබඳ ම වෙනම YouTube එකට වීඩිය කතානුම බලාපොරොත්තෙන් ඉන්නවා ඉතිං දැන් අපි බලමු කොහොමද මේ වන්න වැල්ඩින්නයක් අපි හරිරම කරන්න කියලා සහ මේ විඩිය එක ඉතිං මම ඕක කරේ මම ජොබ් එක කරන අත්තර තුළ ඉතිං මට හරියට රෙකෝඩ් කර ගැනීමේ පොඩි අපහසුතා තියෙනවා බට එනට මං හිතනවා වලට යම් කිසි අයිඩියක ගන්න පුළුවන් මේ විඩියකින් කියලා අපි දැන් කියලා බලමු මේ විඩියගිරිම කොමද වන්නේ ෆැල්ඩින්ම කරන්න කියලා සහ ඒකදී මංගනාකාරය පිළිබඳවාට යම් කිසි අයිඩයක් ගන්න පුළුවන් අපි දැන්යම විඩිය කර
ඉති මේ තියෙන මට වන්න ෆැල්ලිමක් කරන්න ඕන ජොබ් එක ඉතිවාලට පේන ඇති මේක ගොඩක්ම ගොඩක් ගෙවිල තියෙන්නේ ඉතිං මෝකමට පුරවන්න තමයි තියෙන සමතල ඉරියාවකි එකැන වන්න ෆැල්ඩින්නහකින් ඒතකොට වලට පේන ඇති මේක ගැප් එක සහ මේක තීර ඕ අර බලාකාර හැඩ ඇති ඕක පුරුවන තමයි තියෙන මෙන්න මේ ආකාරයට වන්න ෆැල්ඩින්නහකි ඉතින් මං ඒකට යොදාගන්න මේ E60 13 කියන මයිස්ටීල් රොඩ් එක ති එක මවාලට කල්ු පැහැදිලි කරා ඉතිං එක 3.2 රොඩ් එක තම භාවිතා කරන්න ඉතින් මේ තියන ම රොඩ් එක ගෙනියන ස්ටයිල් එක නතන් ට්‍රවලින් ස්ටයිල් එක ඉතිං මුලින් අපි වැල්ටිමක් කරන්න කලින් අපි ලෝහය පිරිසිදු කරගෙන ඉන්න ඉති මහිකර වයර් ප්‍රශ්යකින් තම පිරිසිදු කරගන්න ඉදි මං කනන්ටක මෙන්න මේ ආකාරයකට තමයි ඇජස් කරගෙන වැල්ඩිම කරන්න හිතාගෙනන්නේ තියක් බලමු මුලින් මාල දන්න අපි වැල්ඩිං කරන්න කලින් සේෆ්ටි ගැන අපි සේෆ්ටි ෆස්ට කියලා අපි හඳුන්නවා ති අපි සේෆ්ටි පිළිබඳ ගොඩක් කවදානය යොම ගන්නන තිවාට අත්මේ තීරණ ඒ අනිවාරයම දාගෙන වැල්ඩිං කරන්න මතක් කරන්න එපා ඒවගේම අප ගන්න ෆේශීල්ඩ එක ඒවගේවත් අනිවාරයෙන්ම භාවිතා කරලා වැල්ඩිම කරන්න හරි ඉතින් මේ තියනෙ මගේ ගහපු පලවෙනි වැල්ලින් එක ඉතිං මන්ද එක බොරකටුවෙන් කඩාගන්න තමයි හතන්නේ ඉතිං ඔයාලට බලන්න පුළුවන් ඒකේ දැම එක වයිල් බ්‍රශ් කනයෙන් පස්සේ ඒක එන උස එතකොට අපි වන්නේ වැල්ඩිමක් ගහද්දී ඒක නිශ්චිත උසකින් තියෙන් ඕනේ තිය එතකොට තමයි එක ගානකට හරියාකාරයෙන්ම පිරවෙන්න වාට පේන ඇති මගේ ගහපු වැල්ලින්න එක ස්ලෑග් එක උඩ ඉස්සිලා තියෙන කියන්න මේක පර්ෆෙක්ලි වැදිලා තියෙන්නේ හරිද ඉති ඒතකොට අපි මේ ගහන්නේ අධිවේගවානය කියන මැටිරියල් එක උඩ ඉතින් වලට පේන ඇති මගේ ගහපු හැම වැල්ඩින්න එකම යම් නිශ්චිත හැඩයකින් උසකින් තියෙනවා ඉති අපි දැන් චොබ් එක වය බ්‍රශ් කරලා බලමු කොහොමද වන්නේ ෆැල්ඩින්න අපිය වැදල තියෙන කියලා ඉතිං මොලට බලන්න පුළ මේක අන්තිම එකන එජ් එක ඒක පොඩ්ඩක් ආනතව තම එන්න ඕනේ තියෙන සම මගේක වැල්ඩින් රන්න එක ගොඩක් උඩටිස්සෙන් නැතිවෙන්න හල තින්න තිවලට පේන ඇති මේක වැල්ඩින් බේව් එක සහ මේ වැල්ඩින්ල තින පිරිසුදු භාවය යම් කිසි පොඩිපොඩි ස්පැටස් තියෙනවා බටයිත්සෝකේ ඉතිවලට පේනති මේ වැල්ඩින් රන්න එක තින ක්‍රමාණුකූල හැඩය සහ මගේ භාවිතා කල තින ට්‍රවලින් ස්ටයිල් එක සහ ට්‍රවලින් ස්පීඩ් ති අපි වැල්ඩම කරද අන්නේ වගේ ට්‍රවලින් ස්පීඩ් එක සහ ඒ හරි නිශ්චිත උසකින් අපි ගහනක ගහන්නනේ වල්ඩි වන්න ෆැල්ඩින්න එකති ඉතිං මෝක තමයි ප්‍රවීණ වන්න ෆැල්ඩින්න එකති කරන්න ඕන දේ වැල්ඩ කෙනෙක් වශේ ඉතින් ඔය විදිර තමයි වන්නේ ෆැල්ඩිමක් අපි හරියටම කරන්නේ තිවාල්ට ඒ වීඩියගේ බලන්න පුළුවන් කෝමද මගේ වැල්ඩින්න එක හෙයිට් එක ඇතරම කෙනන හෙයිට් එක හරි ක්‍රමාණු කූලෝම තියෙන එක කිසිම ඕවලැප්පකොක්කාත් අන්ඩකට්ටකොක්කාත් කිසිම දෙයන්න හරිරම ගාන්ට මවුල්ලෝහයත් එක්ක අපි පිරුම් ලෝහේ දිය වෙලා ගාන්ට වැල්ඩින්න එක වැදිල තියෙන ති ඕකදී ඕක තමයි වන්න ගෙන පිලක් වැල්ඩින්න කියලා කියන්නේ තිං ඕකක්ම වැල්ඩින් කරන ප්‍රධානතම හේතු තමවා ගොඩක් කලාට ඕක ඇතුලින් බිලට් යනවා තිගේ බිලට් යනකොට ඒවා ගෙවීම කර ලක්කන ඒවා පුරුවන්න තියෙන මේකත් තමයි මංුව කරේ ඉති ඕකෙද ඇතරම ගෙන අපි කරන්න ඕන හනං සුදයාකට වගේ දේකින් පාසන එක එවනට මැටීරියල් එක සුදයාකට වැදීම පොට්ටක් අඩු ප්‍රතිශතයක් තමයි තියෙන්නේ ඉරනි සදම මයිල් ස්ටීල් කියන එක භාවිතා කරේ මයිස්ටීල් එක ප්‍රශ්න නෑ එකත් ඔරොත්තු දෙනවා වගේම ගේවීමකට ඔරොත්තු දෙනවා යම් කිසි ප්‍රමාණයකින් හැබයි ස්තේන්ද සිස්ටීල් තනන්නම් එච්චර ලොකුවට අපි ගැන ගෙවීමකට පොරොත්තු දෙන්නේ නැහැ ඒවනට බත් සම්මට ෝක එක
ඉතිං එනිසතා මගේ මයිස්ටීල් එක මංකට භාවිතා කරේ ඉරි මොකද මට ඕනුනේ යුරිප් එකටත් වීඩිය එකත් දාන්න මයිස්ටීල්ලින් කල්ලා මේ කොහොද මේ වන්න ෆැල්ඩිමක් කරන්න කළ මොකද ලංකාවන්න ගොඩක් අය භාවිතා කරන්න මේ වන්න ෆැල්ඩින්න එකට ඊ හැටයි දවතුන මයිස්ටිල් රෝඩ් එක ඉරනි සතා මාතයක භාවිතා කරලා ඔයාට මේ විදිර විඩිය කරගෙනාවේ ඉතිං ඔයාල මංහිතන මේකින් මේ විඩියකින් යම් කිසි ඉගෙනගන්න ඇති කියලා සහ ඔයාලට මනානික් ප්‍රශ්න තියන අනිවාරම කමෙන් ශක්ෂණ එකින් දාන්න මං හැමවෙලාම කමෙන්ට්ස් කියන දේවල් මම බලනවා මොකද කමෙන්ට්ස් වලින් තමයි යම් කිසි කෙනෙකුට යම් කිසි දෙයක් තේරෙන නැත්තන් එහෙම ඒක මං ඒදේවල් කියල දෙනවා ඉරිම ඒදේවල් ඊළඟ විඩියකින් අරගෙනවා ඒවගේම මගේ මොනහරි අඩු පාඩු තියරන වලට ඒවත් මයි කමෙන්ට් ශක්ෂණ එකෙන් දාන්න පුලා ඉතින් මගේ ඒවත් හදාගෙන ඉදිරි වීඩියෝසුත් කරන්න බලාපොරොත්තෙන් ඉන්නවා ඉතිං පාලමක හිතන්න අද වීඩිය එක ගැන ඊළඟන වීඩියකින් ඉක්නටම හම්බෙන ඉතිං මං ඊළඟ විඩියගෙති ගොඩක් කලට කතා කරන්න බලාපොරොත්තු ඉන්න මේ පැල්ඩිං කරද අපි මුණනාද අවශ්‍ය කරන සේෆ්ටි කියලා ඉතිං ඒකටම ලෝම් විඩිය එකක් අරගෙනන්න ගොඩක් උත්සා කරනවා ඉතිං අපි ළඟ වීඩියකින් හමුවමු goodbye and peace